පේපර් ක්ලාස් එකට විතරක් සම්බන්ධ වෙන ළමයෙක් නම් ඔයා වෙබ්සයිට් එකේ account එකක් හදාගෙන ඔයාගේ account එකට මේ විදිහට log වුණාට පස්සේ ඔයාට මෙන්න මේ side panel එකේ other classes කියලා එකක් පෙන්නයි. මෙන්න මේ other classes වලින් තමයි ඔයාට paper class එකට live සම්බන්ධ වෙන්න පුළුවන්. මේ other classes කියන එක click කරන්න. right other classes එක click කරාට පස්සේ ඔයාව මෙතෙන්ට අරගෙන එනවා. මෙතන මේ class content එක මුකුත් පෙන්වන්නේ නැහැ ඔයාට දැන්. paper class එකට අදාළ class fee එක ගෙව්වට පස්සේ මෙතන class content එක ඔයාට පෙන්වන්න ගන්නවා. class එකට live සම්බන්ධ වෙන්න පුළුවන් විදියට මෙතන පෙන්නනවා. එතකොට papers download කරගන්න පුළුවන් PDF විදියට, class එකේ tube download කරගන්න පුළුවන්, exam papers, marking scheme ඔක්කොම download කරගන්න පුළුවන් විදියට මෙතන පෙන්නනවා. හරිද? right. දැන් අපි බලමු කොහොමද ඔයා paper class එකට payment එක කරන්න කියලා. payment එක කරන්න ඔයාට option දෙකක් දීලා තියෙනවා. එකක් තමයි බැංකු තැන්පතු මගින්, අනිත් එක තමයි කාඩ්පත් මගින්. අපි මුලින් බලමු මෙන්න මේ බැංකු තැන්පතු මගින් කොහොමද class payment එක කරන්න කියලා. ඔයා බැංකු තැන්පතු මගින් කියන එක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාව මේ වගේ තැනකට අරගෙන යනවා. එතකොට මෙතනදී ඔයා select paper class කියන එක click කරන්න ඕනේ. click කරාට පස්සේ ඔයා A level ලියන අවුරුද්දට අදාළ paper class only කියන category එක ඔයා select කරන්න. ඊට පස්සේ select month වලින් ඔයා class payment එක කරන මාසෙ select කරන්න. enter year වලට ඔයා ඇතුළත් කරන්න ඕනේ ඔයාගේ වර්තමාන අවුරුද්ද. ඔයා දැන් ඉන්න අවුරුද්ද තමයි enter කරන්න ඕනේ. right ඒ තුන fill කරාට පස්සේ ඔයාට මෙන්න මේ class එකේ amount එක නැත්නම් class fee එක auto update වෙනවා. මෙතන 2500යි කියලා වැටලා තියෙනවා. එතකොට මේ class fee එක ඇතුළේදී අපි ඔයාට printed tube ගෙදරටම එවනවා. right එතකොට model papers ගෙදරටම එවනවා, exam papers ගෙදරටම එවනවා, ඒ වගේම marking schemes ගෙදරටම එවනවා. මේ හැම එකක්ම courier කරන්නේ කිසිම courier fee එකක් නැතුව නොමිලේම ගෙදරටම එවනවා. හරි. ඊට පස්සේ ඔයා මේක scroll down කරන්න. scroll down කරාට පස්සේ ඔයාට මේ විදියට bank account පෙන්නයි. එතකොට මේ පෙන්නන bank account වලින් ඕනම එකකට ඔයා මුදල් තැන්පත් කරලා දැන් මුදල් තැන්පත් කරද්දී ඔයාට app එකක් කරහා මුදල් transfer කරන්න පුළුවන්. නැත්නම් බැංකුවට ගිහිල්ලා ඉවරලා මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඔය ඕනම ආකාරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ slip එක ඔයා මෙන්න මෙතන ගෙනල්ලා select PDF or image කියන තැන upload කරන්න ඕනේ. right upload කරන්න ඕනේ. upload කරලා මෙතන submit payment දෙන්න. මේක එකපාරක් කරාම ඇති ළමයි හොඳට මතක තියාගන්න මෙතන submit payment කරාට පස්සේ නැවත මෙන්න මේ field ටික blank වෙනවා. හරිද? ඒ ටික blank වුණා කියලා ඔයා නැවත දෙවනි පාරත් ආයි මේ ටික select කරලා වෙලා ආයි submit කරන්න යන්න එපා. හරිද? එතකොට slip එක දෙපාරක් upload වෙනවා. එකපාරක් මේ වැඩේ කරාම හොඳටම ඇති. right එතකොට මේක payment slip එක upload කරාට පස්සේ පැය 12ක් ඇතුළත නැත්නම් පැය 24ක් ඇතුළත ඔයාට paper class එකට access ලැබෙනවා. හරි. ඊළඟට අපි බලමු කොහොමද කාඩ්පත් මගින් class payment එක කරන්න කියලා. කාඩ්පත් මගින් කියන එක click කරන්න. එතකොට ඔයාව මෙතෙන්ට අරගෙන එනවා. මෙතෙන්දී ඔයා select class category එක select කරන්න ඕනේ. එතකොට මෙතන ඔයා exam ලියන අවුරුද්දට අදාළ paper only කියන category එක ඔයා select කරන්න. ඊට පස්සේ ඔයා payment එක කරන මාසෙ select කරන්න. right ඊට පස්සේ මේ enter year කියන එකට ඔයාගේ වර්තමාන අවුරුද්ද තමයි ඔයා දැන් ඉන්න වර්තමාන අවුරුද්ද තමයි enter කරන්න ඕනේ. right මේ තුන enter කරාට පස්සේ class payment එක auto මෙතන update වෙනවා 2500යි කියලා. මේ ටික fill කරාට පස්සේ ඔයා ඊට පස්සේ මෙන්න මෙතන proceed with online payment කියන එක click කරන්න ඕනේ. right එතන click කරාට පස්සේ මේ වගේ තැනකට ඔයාව අරගෙන එනවා. ඊට පස්සේ ඔයාට මෙතන මේක click කරලා මේ open receipt in new tab කියන එක click කරලා ඔයාට receipt එක බලන්න පුළුවන්. ඔයා ඒ receipt එක බලලා හරියටම බලන්න මෙතන ඔයා හරියට class category එක select කරලා තියනවාද class fee එක හරිද ඒවා ඔයා check කරලා බලන්න. නම හරිද, email address මේ ඔක්කොම details හරිද කියලා ඔයා check කරලා බලන්න. right ඊට පස්සේ ඔයා මොකද කරන්න ඕනේ? I agree to payments ගිහිල්ලා එතන tick එකක් දාලා continue to payment යන්න. එතකොට මේ වගේ box එකක් open වෙනවා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ ඕනම option එකක් පාවිච්චි කරලා ඉවරලා ඔයාගේ ඕනම කාඩ් එකක් මේ මෙතන තියෙන ඕනම එකක් පාවිච්චි කරලා ඔයාට class payment එක කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදියට
කරන්න ඉති රයි් මෙතන ක්ලාස් පේමන්ට් එකවා කරාට පස්සේ ඔයාව නැවත අරගෙන යනවා මෙන්න මෙතෙන්ට ඔයා ක්ලාස් පේමන්ට් එක එතන කාඩ් එකින් කරාට පස්සේ කෙලින්ම ඔයාට ඒවෙලේම ඇක්සස් ලැබෙනවා පේප ක්ලාස් එකට ලයිව් සම්බන්ධ වෙන හරි ඔයා පේමන්ට් එක කරාට පස්සේ ළමයි මේ අද ක්ලාසස් වලට යන්න එතකොට අද ක්ලාසස් වලට ගියාට පස්සේ මේ විදියට ක්ලාස් කන්ටෙන්ට් එක ඔයාට පෙන්නනවා රයිට් එතකොට මෙතනින් ජොයින් මීටින් ගිහිල්ලා වෙලා ලයිව් වාට ක්ලාස් එකට පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම PDF මේ විදියට view කරලා වෙලා ඔයාට බලන්න හැකියාව තියෙනවා